අයන්න කිය. මේ අම්මා කිය. අම්මා කියන්නේ. මේ අයන්න කියන්නේ. අයන්න. Rồi. බුදු සරණයි ඈ. ආමේ. Mari. ඔන්න මේ අද වලට අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ තමයි බබාට අකුරු කියවපු දවස. ඉතින් අපි දෙන්නගේ ජීවිතේ ගොඩාක්ම ලස්සන දවසක් මේක. ඉතින් බබාට අකුරු කියවන්න අපි දෙන්න ලෑස්ති වුණේ මෙන්න මෙහෙමයි. මුලින්ම කරේ වෙලාවක් බලාගත්ත එක. ඊට පස්සේ අපි මේ ගොඩක් අයගෙන් උපදෙස් ගත්තා. මේ වීඩියෝස් ගොඩාක් බැලුවා. ඒ බලලා තමයි අපි දෙන්න මේකට ලෑස්ති වුණේ. ඊට පස්සේ අපි දෙන්න කරගත්තේ ලිස්ට් එකක් හදාගත්තා මොනවද ඕනි මේකට කියලා. ඊට පස්සේ ඔක්කොම කම්ප්ලීට් කරගෙන කලින් දවසේ බබා නිදාගත්තට පස්සේ මේ අපි දෙන්න ගෙදර ලස්සනට සරසගත්තා. මේ චෝක් තියනවා මේ චෝක් තියෙනවා. ඔන්න ලියන්න. ඔන්න අම්මත් එක්ක ලියන්න. අම්මා දෙ. අම්මා අතට දෙ. අම්මා ගැට අල්ල ගන්න. බබා අල්ල ගන්න. බබා චෝක් එක අල්ල ගන්න. ඔන්න ලියන්න. ආයන්න. ලස්සනයි මේ. ලස්සනයි. ඉතින් ඇත්තටම මේක අපේ ජීවිතේ ගොඩාක්ම ලස්සන වැදගත් දවසක්. මේ පේන්නේ ඔයාලට මේ අපි දෙන්නගේ හදාගත්ත විදිහ සෑහෙන මහන්සි වුණා. ඉතින් අපි දෙන්න පාන්දර 1:00යි නිදාගත්තී. ඉතින් චූටි මැණිකව මේ වෙලාව ලං වෙද්දි ඒ කියපු පාට ඇඳුම අඳවලා තමා එක්කගෙන ආවේ. ඒ හරි වෙලාව වෙනකොටම එක්කගෙන ආවා. සාලිට එක්කගෙන ආවේ වෙලාව ලං වෙලා. ඉතින් බබා මේව දැකලා ගොඩාක් සතුටු වුණා. බබාටත් හිතා ගන්න බෑ මොකද්ද මේ කියලා. ඉතින් අපි දෙන්නගෙන් චූටි මැණිකට තියෙන ආදරේ තමයි මේ. මේ යා වෙනුවෙන් හදපු කේක් එක. ඇත්තට මේක මේ ලස්සනට රසට හදලා දුන්නා. ඉතින් මට කියන්න තියෙන්නේ පුතේ ඔයා හොඳට ඉගෙන ගන්න සත්පුරුෂ දරුවෙක් වෙන්න මේ හැමදේම ඔයා වෙනුවෙන් තමා. හොඳ ගුණවත් දරුවෙක් වෙන්න කියලා තමයි මට ඔයාට කියන්න තියෙන්නේ. කවදා හරි දවසක ඔයා මේ වීඩියෝස් බලද්දි ගොඩාක් සතුටු වෙයි.
මේ පාටින් අදින්න මේ පාට කරන්නත් පුළුවන්. පාට ගොඩයි නේද? මොකද? කේක් කැපුවට කේක් කන බබෙක් නම් නෙමෙයි මගේ බබා. කේක් කෑවේ නැති වුණාට සීයාට තියෙන ආදරේ හින්දාම ඔන්න සීයා කවද්දී කේක් කෑල්ලක් කෑවා බබා. ඔය ඉන්නේ මගේ බබාගේ සීයයි ආච්චි. හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි. ඔය කේක් කැව්වේ මේ නැන්දට. නැන්දට තමයි ඔය තට්ටුවක් දැම්මේ. ඔහොම තමයි ඉතින් කොළු පැංචෝ. අයියෝ ඉතින් පව් අප්පා නැන්දා. ඉතින් මේ අපේ ජීවිතයේ ලස්සනම දවසක් එක්ක එකතු වෙච්ච ඔයාලට ගොඩාක්ම ස්තුතියි. ආයෙම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.